මේ අවස්ථාව තුළදී පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා විශේෂ වශයෙන්ම අපේ විජේමාන මාමා න්‍යායපත්‍රයක් සෙල්ලිපියක් කියලා වගේ ලොකු කොලයක් ගෙනලා දුන්නා. දැන් මේක කියන්න ගියොත් මම හිතන්නේ පැය භාගයක්වත් යනවා. ඒ නිසා කෙටියෙන් නමුත් සිහිපත් කරනවා. අද මේ වැඩසටහන සිදු කරන්නට යෙදුනේ අපේ පන්නාගම විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ සංගමයේ ආදරණීය නිල දරුවෝ ටිකකට එකතු පාදා වෙලා මේ වැඩසටහන සෝදානම් කරගත්තා. වචනේ පරිසමාප්ත අර්ථයෙන් කෙටියෙන් කිව්වොත් කරපු වැඩසටහන පිළිවෙලයි ලස්සනයි කිසිම අඩුපාඩුවක් නැත. මේ වගේ දේවල් කරනකොට බුදුදහම පිළිබඳව අද වැරදි මිත්‍යා මතවල ඉන්න මිනිස්සුන්ගේ ඇස්සරනවා. අද ශාසනයට මඩ ගහන තරම් වෙන මඩ ගහන තැනක් නැති වෙලා. ඒ නිසා නව ප්‍රබෝධයක් ඇති කරගන්න දහම් ප්‍රබෝධයේ දීප්තිමත් කරන්න ඔයාලා ගත්ත මේ වෙහෙස මහන්සිය උත්සාහය බොහෝමත්ම අපි අගේ කොට සලකනවා. අරමුණ වශයෙන් සභාගාන 17 විජයග්‍රහයේ සමරෝ මූලික කරගෙන දිවිපෙදුව වීරෝදා රණවිරු දරුවන්ට ඒ වගේම සිවිල් වැසියන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න. ඒ නිසා ඒ දීපදාන්නට එදුනා වූ වීරෝදා රණවිරු දරුවන්ටත් ඒ වගේම අද ආබාධිතත්වයෙන් පසුවන සියලු වීරෝදා රණවිරුවන්ටත් ඉක්මන් සුවේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම විශේෂ වශයෙන්ම පන්නාගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ නිර්මාතෘවරයන් වහන්සේ විදියට කටයුතු කරන්නට යෙදුන අපේ ගෞරවනීය මිරහලේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා පින්වත් යාළගේ හදවතේ තිබෙනා වූ පැතුම් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු එලෙසින් සඵල කරගන්නට මේ ලස්සන මහා පින්කමේ අනන්ත ගුණ තේජානුභාවය එකසේම අත්පත් වේවා අනුමෝදන් වේවා. පින්වත් වාල හැමෝගෙම ජීවිතයේ තබන පියවරක් පාසා හෙළන කුසුමක් පාසා ගත කරන නිමේෂයක් තප්පරයක් මොහොතක් පාසා ඔයාලා හැමෝටම සිතක් වේවා ශාන්තියක් වේවා සනසිල්ලක් සෞභාග්‍යයක් උදා කරගන්න අම්මේ තාත්තේ මේ පින කුසලය ශක්තියක් බවට පත් වේවා පාරමිතාවක් වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ වැඩසටහන කවිබන දේශනාවට ශබ්ද විකාශනයන්ත්‍රක ලබා දුන්න මේ ගම්වරයේ මාත්‍යික වැඩසටහන් වලට සම්බන්ධ වන අපේ හංසකයියත් අපි සිහිපත් කරනවා. නිසා ඔබතුමාට මේ වගේ කටයුතු කරගෙන යන්න අපි ආශිර්වාද එකට පහදා කරනවා. එසේනම් අවසාන වශයෙන් දෙවියන්ට මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් මේ උතුම් වැඩසටහනේ